ශ්‍රී ලංකාවේ සුන්දර වූ ස්ථාන Tamanගේ සිතුවමින් සුන්දර කරන්නට ඒ වගේම ශ්‍රී ලංකාවේ පුරන් වූ කුඹුරු අස්වද්දන්නට ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගෙන් පිරිසක් සූදානම් වෙලා සිටින මොහොතක ඒ වගේ තරුණ තරුණියන් පිරිසක් හමු වෙන්න අද අපි ඇවිත් ඉන්නේ. ඔබ සමාජ දාල මුහුණුපත භාවිතා කරන්නෙක් නම් මේ දිනවලදී දැක ගන්නට පුළුවන් පුරන් වූ කුඹුරු අස්වද්දන ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන තාප්පවල පාප ගාලා පෝස්ටර් රවල තියෙන ඒ වගේ අපිරිසිදු කරපු ස්ථාන තරුණීන් එකතු වෙලා පිරිසිදු කරලා Tamanගේ දෑතින් අලංකාර වූ සිතුවම් කරන තරුණීන් පිරිසක් සොයාගෙන අද අපි ආවේ. ඉතින් අද වීරකැටිය නගර මැද්දේ වීරකැටිය ඔරලෝසු කණුවේ සිතුවම් අඳින තරුණීන් පිරිසක් එක කතා කරන්නයි අද අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් SL Attitude YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම SL Attitude YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් මේ දැම්ම YouTube channel එක subscribe කරන්න. අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙලා ඉන්නවා වීරකැටිය පස්මන් හන්දියේ ඔරලෝසු කණුවේ සිතුවම් බඳින්නට මූලිකත්වයේගෙන ඒකේ සංවිධාන කටයුතු සිදු කරපු තරුණයා. ඉතින් ඔබතුමාගේ අපිට නම් පොඩ්ඩක් මතක් කරන්නකෝ. මම මියුරු. මියුරු අයියේ මේ ඇයි මේ වගේ දෙයක් ඔබතුමා මේ වීරකැටිය නගර මැද්දේ තියෙන මේ ඔරලෝසු කණුවේ සිතුවම් බඳින්නට ඇයි තීරණය ගත්තේ? දැන් මේ දවස්වල අලුත් ට්‍රෙන්ඩ් එකක් කියලා යනවා මේ බෝල් ආට් කියන එක. ඒක හරහා මට සම්බන්ධ වුණා මේ ගාල්ල ප්‍රදේශයේ යාළුවෙක් අරුණ ශාන්ත ගමගේ කියලා. මෙයාලා තමයි ගාල්ල පින්නදුව පාලම කුරුඳු හැතැම්ම පාලම සිතුවම් කරලා තිබ්බේ. ඒ මගේ යාළුවෙක් හිටියා ගාන් කහද වොන්දර කියලා. යාගේ හරහා තමයි මෙයා සම්බන්ධ වුණේ. ඊට පස්සේ මම මෙයාලට කතා කරාන් පස්සේ මෙයා ස්වේච්ඡාවෙන් මේ වැඩේට කැමති වුණා. ඊට පස්සේ මේ අදහසට අපි විරේඩි පොලිස් ස්ථානයේ එතුමාට ඉදිරිපත් කරාම එතුමා විරේඩි ප්‍රාදේශ සභාවට කතා කරලා අවසරය අරන් දීලා හැම දෙයක්ම ඒ කියන්නේ තීන්තවල වේදම පාවා හදලා දුන්නා. ඒකම තව විරේඩියේ ඉන්න මේ තරුණ සමාජය යාළුවෝ එකව වෙලා මේ වැඩේට සම්පූර්ණයෙන්ම සහයෝගය දක්වනවා. මේ ආකාරයට වීරකැටිය පස්මන් හන්දියේ ඔරලෝසු කණුව හැඩ වැඩ වෙන්නේ මේ වගේ දක්ෂයින් නිසා. ඉතින් අයියගේ නම් පොඩ්ඩක් අපිට මතක් කරන්නකෝ. මම අරුණ ශාන්තකමගේ. අරුණ ශාන්තකමගේ. අපිට මේ ඔරලෝසු කණුව මේ ආකාරයෙන් හැඩ වැඩ කරන්නට වීරකැටිය ප්‍රදේශයේ මූලිකත්වයට ගන්නපු මියුරු අයියා අපිත් එක්ක කතා කරා. ඔයාලා ස්වේච්ඡාවෙන් මේ කලාවට මේ ආකාරයට මේ කැටයම් කරන්නට මෙතෙන්ට අවිල්ල තියෙන කියලා. ඉතින් අයියේ පොඩ්ඩක් අපිට මතක් කරන්නකෝ මේ අයියේ කීවෙනි වැඩේද? කොහොමද මේ අයියගේ මේ කලාව ගැන අයියගේ පොඩ්ඩක් තොරතුරු අපිට මතක් කරන්නකෝ. අපි මේ වගේ මීට කලින් අපි හයිවේ පාලම් වල චිත්‍ර ඇඳා. ඒක ඒ සංකල්පය ගෙනහලා දැන් ගොඩක් කාලෙ දැන් අවුරුද්දක් විතර වෙනවා. දැන් පාලම් 10ක විතර අපි ඇඳලා තියෙනවා. කුරුඳු ගහ පින්නදුව ගාල්ලේ ගොඩක් පාලම් ඇඳා. තව ඉස්සරහට ආරාධනා ගොඩක් ලැබිලා තියෙනවා. ඒවටත් යන්න හිතාගෙන ඉන්නේ. නමුත් ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ ඔරලෝසු කණුවක මේ සිතුවම් අඳින්නේ. දැන් මේ ආකාරයට මේ වගේ දක්ෂයින්ගෙන් ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන හැඩගැන්විලා තියෙනවා. ඉතින් අයියේ මේ ඔරලෝසු කණුවේ අඳින චිත්‍රේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවද? මේ චිත්‍රෙන් කියවෙන දෙයක් තියෙනවද? පොඩ්ඩක් අපිට මතක් කරන්න ඕක ගැන. අපි හැමදාම මේ මොනවා හරි සංකල්පයක් ඇතුව තමයි චිත්‍ර අඳින්නේ. මේකේ නම් මම මේකේ මෙතන වීරකැටිය රාජපක්ෂ ඉස්කෝලේට මුණලා තියෙන නිසා මේ පැත්තේ අපි අඳින්නේ. Facebook ෆෝන් එහෙම නිසා ඒ ලෝකයේ මිනිස්සු දොරක් තියෙද්දි
නමුත් ලෝකේ බලන්න හොඳට තියෙද්දි නමුත් අර Facebook එකෙන් තමයි අද ලෝකේ බලන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒක වැරදි ක්‍රියාවක් බව ඒක නමුත් ඒක අපි තේරුම් කරලා දෙන්න ඕනේ සමාජයට. ඒක පාසලෙන් පටන් ගත්තාම ලේසි පාසලට යන ළමයින්ට පේන්න තමයි මේ පැත්තෙන් අඳින්නේ අපි මේක. ඔව් දැන් අයියලා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ඒ වගේම ළමා පරපුරට යම් පණිවිඩයක් දෙන්න තමයි මේ වීරකැටිය ඔරලෝසු කණුවේ චිත්‍රය අඳින්නේනේ. ඉතින් අයියේ අපිට පොඩ්ඩක් මතක් කරන්නකෝ අයියේ කොහොමද මේ කලාවට ආවේ? පාසල් කාලේ ඉඳන් මේ කලාව ඉගෙන ගත්තද කොහොමද කියලා අයියගේ තොරතුරු පොඩ්ඩක් අපිට මතක් කරන්නකෝ. මට මේක උපන් හැකියාවෙන්ම ආපු කලාවක්. ඊට පස්සේ මම මේ මගේ සාජයෙන් මම හැමෝගෙම උපදෙස් අරගෙන ඉල්ල තවත් කලාකරුවන්ගෙන් අපි ඒගොල්ලන්ගේ මොනවා හරි දෙයක් අරගෙන අපි වැඩි දියුණු කරගත්තු කලාවක් තමයි අපි හිටලා තියෙන්නේ. හරි එහෙනම් මෙවැනි මේ වගේ තරුණීන් රටට සම්පතක්. අයියට මේ වගේ නිර්මාණ ශ්‍රී ලංකාව සුන්දර කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් ඇල්පිටිය කුරුඳුගහ හැතැක්ම ඒ වගේ ප්‍රධාන ස්ථානවල ඔවුන්ගේ අතින් සිතුවම් වෙද්දී ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් දෙන්නෙක්ගේ අතින් සිතුවම් වෙද්දී ඒ වගේම වීරකැටිය ප්‍රදේශයෙන් තරුණයන් දෙදෙනෙක් එකතු වෙලා ඉන්නවා මේ වීරකැටිය පස්මන් හන්දියේ ඔරලෝසු කණුවේ සිතුවම් අඳින්නට. අපි ඔවුන් දෙන්නත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලමු. අයියෝ ඔයාගේ නම් පොඩ්ඩක් අපිට මතක් කරන්න. ජේම් පැතුමසින්ද. පැතුම් අයියේ මේ අයියෝ මේකට මෙහෙම ස්වේච්ඡාවෙන් සහභාගී වෙන්න හිතුවේ. මේ ඉතින් ගමේ වැඩක් ඉඳන් අපි සහභාගී වුණා. මේ හොඳයිනේ කොල්ලොත් එක්ක ඉතින් ආතල් ඇත්තියන මේ වැඩක් කරනකොට. ඔව් ඒක තමයි. මේ අයියා කොහොමද පාසල් කාලේ ඉඳන් මේ කලාවට ලම කරන පොඩි කාලේ ඉඳන් චිත්‍ර වලට තිබුණ ඉතින් දක්ෂතාවය. ඒවත් එක්ක ඉතින් වැඩත් කරන ගමන් මේ වගේ දෙයක් කරන එක හොඳයි. හරි. අයියගේ නමත් පොඩ්ඩක් අපිට මතක් කරන්නකෝ. මම ජනක. මේ ජනක අයියයි මේ තමන්ගේ කැමැත්තෙම මේ වගේ කටයුත්තකට සහභාගී වුණේ. ලස්සනයි ඉතින් රට ලස්සනවට කවුරුත් කැමතිනේ. ජීවිත අඳින්න පුළුවන් නිසා ඉතින් බැස්ස වැඩේට. හරි බොහොම ස්තුතියි එහෙනම්. ශ්‍රී ලංකාවේ තියෙන සුන්දර ස්ථාන පාප්ප ගාලා තාප්පවල පෝස්ටර් අලවල විනාශ කරන මොහොතක ලක්මව සුන්දර කරන්නට අප කැප වෙන වීරකැටියේ තරුණයින් සියලු දෙනාටම වගේම ඒ වගේම මේ චිත්‍ර ශිල්පීන්ට මේ වගේ සිතුවම් කරන්නට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිතුවම් කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවයි ප්‍රාර්ථනා කරන ගමන් ඒ වගේම මේ වගේ වැඩවලට රාජ්‍ය අනුග්‍රහයත් ලැබෙන්න ඕනි කියන කාරණය මේ වීඩියෝ එක බලන ඔයාලා සියලු දෙනාට මතක් කරන ගමන් SL Attitude YouTube channel එකෙන් ගේන මේ වීඩියෝ එකෙන් අපි සමුගන්නවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් ආයිත් හමු වෙමු. තාමත් SL Attitude subscribe කරලා නැත්නම් මේ දැම්මම SL Attitude YouTube channel එක subscribe කරන්න.